ඔන්න ඉතින් අද ගෙනහල්ලා තියෙන සුපිරි වීඩියෝ එකක්. අද තියෙන සැප්තැම්බර් මාසේ මේ බූයවාසික ගැන. බූයවාසික කිව්වොත් හොඳයි. ඉමෝට් කලෙක්ෂන් එකට තමයි හොඳ කොහොම බූයවාස් වල එන්නේ නෑනේ මේ හොඳ බණ්ඩල් එහෙම. ඉතින් මේ බූයවාස් එකේ තියෙන ඔක්කොම බලමු. එහෙනම් යන් බූයවාස් එක පැත්තට. ඉස්සෙල්ලාම ලෙවල් එකේදී අපිට මේල් බණ්ඩල් එක හම්බෙනවා. සුපුරුදු පරිදි. ඊට පස්සේ අපිට හම්බෙනවා මේල් බණ්ඩල් එක සුපිරිටි. ඊට පස්සේ හම්බෙන්නේ මේ ෆ්‍රී තියෙන එකේ ස්කයි බෝඩ් එක. ඊට පස්සේ තියෙන්නේ ඔය ටික. ඊට පස්සේ ෆ්‍රී තියෙන එකේ බැනර් එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රීමියම් දාන කට්ටියට මේ පිකප් ට්‍රක් එකක මේ ඇනිමේෂන් මේ ස්කින් එකක් හම්බෙනවා. ඊට පස්සේ ස්කයි බෝඩ් එකක් හම්බෙනවා කුඩයක් වගේ මේ ප්‍රීමියම් දාන කට්ටියට. ලෙවල් 40 දී ප්‍රීමියම් දාන කට්ටියට ලූට් බොක්ස් එකක් හම්බෙනවා. ඊට පස්සේ ලූට් බොක්ස් එක ගත්ත හොඳේ පොඩ්ඩක්. ඊට පස්සේ ලෙවල් 50 දී ෆ්‍රී කට්ටියට බැනර් එකක් හම්බෙනවා. මේ ප්‍රීමියම් දාන කට්ටියට මේ M500 ගන්න එකක් හම්බෙනවා. හෙඩ්ෂොට් එහෙම වන් ටැප් ගහන්න එහෙම සුපිරි ගන්න එක. ඊට පස්සේ ලෙවල් 70 දී හම්බෙන්නේ ලෙවල් 60 දී හම්බෙනවා ප්‍රීමියම් දාන කට්ටියට බැට් එකක්. ලෙවල් 70 දී ෆ්‍රී කට්ටියට සුදු පාට සපත්තුවක් ඒකත් ගත්ති. ප්‍රීමියම් දාන කට්ටියට බෑක් පැක් එකක් හම්බෙනවා. බෑක් පැක් එක නිකන් ඩිසයින් කරලා තියෙන පත්තරයක් වගේ නේද? ඊට පස්සේ ලෙවල් 80 දී ග්‍රැනයිට් එකක් හම්බෙනවා සුපිරි. ගතියක් නෑ ඒ උනාටනේ. ඊට පස්සේ ලෙවල් 90 දී සුපිරුදි පරිදි හම්බෙනවා ඉමෝට් එක. නිකන් වන් ටැප් ගහලා දාන්න පුළුවන් ඉතින්. හැබැයි ඒ ගන්න නෑ ඊට පස්සේ. සුපිරි ඉමෝට් එක අතත් පීදානවනේ. ඊට පස්සේ අන්තිමට හම්බෙන්නේ මේල් බණ්ඩල් එක. මේල් බණ්ඩල් එකත් ඉතින් ගතියක් නෑ ඉතින්. එච්චර හොඳ බණ්ඩල් හම්බෙන්නේ නෑනේ. ඕක තමයි මේල් බණ්ඩල් එක. ලස්සන කොණ්ඩයක් එහෙම තියෙනවා. මේ බූයපාස් එක දැම්මත් ඔයාලට වාසි තමයි. ඉමෝට් කලෙක්ෂන් එක වැඩි වෙනවා. ග්‍රැනයිට් කලෙක්ෂන් එක වැඩි වෙනවා. ගන් කොහොමද හම්බෙනවනේ. මේ ඔය ටික තමයි ඉතින්. මේ තියෙන ඔක්කොම ටික ස්කයි බෝඩ් එක ඊට පස්සේ බැනර් එක ඇවටා එක සපත්තුව ග්‍රැනයිට් එක ඊට පස්සේ ප්‍රීමියම් දාන කට්ටියට මේල් බණ්ඩල් එක ඊට පස්සේ කුඩේගේ අර ස්කයි බෝඩ් එකේ කුඩේගේ ස්කින් එක වගේ එක ලූට් බොක්ස් එක M500 ගන්න එක බැට් එක සුපිරි බෑක්පැක් එකක් හම්බෙනවා. ඊට පස්සේ යම් රින් ඉවෙන්ට් එක පැත්තට. මේක තමයි එන රින් ඉවෙන්ට් එක බූයපාස් එකේ. මේක ස්පින් කරලා බලන්න අඩුවට වැදෙයි. මට කිසි ලකයක් නැති කට්ටිය නම් මේක ස්පින් කරන්න එපා වැඩක් නැහැ. 300 ගානක් 399ක් තියෙනවා නම් එහෙම නිකන් ප්‍රීමියම් දාන්න නැත්තම් වැඩක් නැහැ. දැන් ඉතින් වීඩියෝ එක ඉවර වෙන්න ළඟයි. මතක් කරන්න තියන්නේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරන්න කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ weekly light එකක් දෙනවා. කමෙන්ට් වලට like වැඩියෙන්ම ගන්න එක්කිනාට මේ ඉස්සෙල්ල වීඩියෝ එක 49ක් views ගිහලා තිබුණා. ඒ ගැන සතුටුයි. මේක උඩ 100 views ගිහලා කමෙන්ට් එකකට like වැඩියෙන්ම ගන්න එක්කිනාට weekly light එකක් තොරලා දෙනවා. නම් goodbye sub කරලා තියාගන්න අනිවාර්යෙන්. මං description එකේ නම්බරයක් දාන්නම්. ඒකට ෆොටෝ එකක් දාන්න subscribe